හෙලෝ අදත් මගේ පොඩ්කාස්ට් එකට එකතු වෙලා ඉන්න ඕගොල්ලන්ට ගොඩක් ස්තුතියි. ඉතින් මම මෑතකදී කරපු බ්ලොග් වලට ඇඩික්ට් වෙන වීඩියෝ එකකට කමෙන්ට් ගොඩක් ඇවිල්ලා තිබුණානේ. ඒ කමෙන්ට්ස් වලට අදාළව මගේ පර්සනල් ලයිෆ් එක ආශ්‍රයෙන් මම කරගෙන යන දේවල් කියන්නේ මගේ ඩිසිප්ලින් එක මම කොහොමද මේන්ටේන් කරේ මම හරි ට්‍රැක් එකේ ඉන්න කරපු දේවල් ගැන ටිකක් ෂෙයා කරන්න හිතුවා. ඉතින් ඒ කමෙන්ට්ස් වල සමහර ඒවා තිබුණා සමහර ගැහැණු ළමයි විශේෂයෙන් විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ වගේම වැළකෙන්නේ කොහොමද කියලා අහලා තිබුණා. හැබැයි මේ යාලා කියලා තිබුණ ඇඩික්ෂන් එක ගැන ඇත්තටම මම පර්සනලි දන්නෙත් නැහැ. එහෙම ඒ වගේ දේවල් වලින් වින්දිතයක් වෙලා ඉන්න කියන්නේ ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන කවුරුත් මම දන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ඉන් ඩීප් ඒ ගැන කතා කරන්න බෑ. හැබැයි ඕවරෝල් ඇඩික්ෂන්ස් වගේ දේවල් ඩිසිප්ලින් හදාගන්න කොහොමද කියන එක ගැන මම අද කතා කරන්න හිතුවා. ඉතින් ඇත්තටම ඕගොල්ලන්ට මොකක් හරි ඇඩික්ෂන් එකක් තියෙනවා. මාර භයානක විදිහේ ඇබ්බැහියක්. මද්‍රව්‍ය වෙන්න පුළුවන්. වෙන මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. මොනවා හරි ලිංගික ආශ්‍රිත මොනවා හරි දෙයක් වෙන්න පුළුවන්. ඒක හරි භයානකයි. මොකද ඒක මානසිකත්වයේ විනාශ වෙන දේවල්. එහෙම දේවල් තියෙනවා නවාට ගැලවෙන්න බැරි ඇඩික්ෂන් එකක්. ඒකට කවුන්සිලින් තියෙනවා, රිහැබිලිටේෂන් තියෙනවා. හැබැයි ඉතින් දේවල් දෙමාපියන්ගේ සහාය හම්බෙන්න ඕන. ගොඩක් වෙලාවට මම හිතනවා ළමයින් එක එක දේවල් ඇඩික්ට් වෙන්නේ දෙමාපියන්ගේ අවධානය නැති නිසා කියලා. ළමයින්ට ඕනවට වඩා නිදහස හම්බුනහම අර එක එක දේවල් අත්දකින්න. මොකද කියුරියොසිටි එක තියෙනවානේ, කුතුහලය තියෙනවා. මේ දේවල් එක්ස්පීරියන්ස් කරන්න හිත යනවා ඇති. සහ ඒක අවටින්න මිනිස්සු ආශ්‍රය කරන අයගේ බලපෑමක් ගොඩක් තියෙනවා. ඉතින් මම පර්සනලි කියන්න මගේ බෑග්ග්‍රවුන්ඩ් එක කොහොමද කියලා. මම ඉස්කෝලේ යන කාලේ මොකද දැන් මේ ඇඩික්ෂන් එක ගැන කතා කරද්දී කමෙන්ට් එකේ මම ඇත්තටම දන්නේ නැතුව මම ජෙනුයින්ලි අහුවේ මොකක්ද ඒකේ තේරුම කියලා. කට්ටිය සමහර අය කියනවා ඔයා බබා ඔයා දන්නේ නැහැ කියලා. මට එහෙම බබා වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම දන්න දෙයක් තියෙනවනේ මම ජෙනුයින්ලි ඕපන් මයින්ඩඩ් විදිහට කතා කරනවා. මට එහෙම ප්‍රිටෙන්ඩ් කරන්න අවශ්‍ය නැහැ අනිත් මම දන්නේ මම එහෙම කියලා. හැබැයි මම ජෙනුයින්ලි දැනගෙන හිටියේ නැහැ. anyways මම මගේ බෑග්ග්‍රවුන්ඩ් එකට කියන්නම්කෝ. ඉතින් මම A level කරේ 2012. එතකොට කියන්නේ ඒ කාලේ ඇත්තටම ස්මාර්ට්ෆෝන් කියන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තිබුණේ නැහැ. හැමෝම ළඟ තිබුණේ නැහැ. ඔය vlog කරුවාව මොනවත් තිබුණේ නැහැ. සෝෂල් මීඩියා හිම ඇක්සස් තිබුණේ නැහැ ඇත්තටම. මම මුලින්ම මට හම්බුන ෆෝන් එකත් ඒක මම A level කරලා ඉවර වුණාට පස්සේ හම්බෙච්ච එකක්. මේ black and white Nokia ෆෝන් එකක්. එතකොට මේ ගෙදර ඉන්ටර්නෙට් තිබුණේ නැහැ ඒ කාලේ. එහෙම ඉන්ටර්නෙට් අවශ්‍යතාවයකුත් තිබුණේ නැහැ. හැබැයි ලංකාවෙල් එකෙන් ඉන්ටර්නෙට් ගන්න හදලා. මොකද මම ඒ කාලේ දැන් නම් ආස නැහැ. ඉරාජ්ගේ සින්දු අහන්න ආසයි. ඒතර මට මේ අර සින්දු අහන්න කියන්නේ සින්දුවක් ඩවුන්ලෝඩ් කරන්න මට මතකයි එක සැරයක් ඉන්ටර්නෙට් කාඩ් එක දාලා ඒක එහෙමම ඩවුන්ලෝඩ් කරන්නත් කලින් ඉවර වුණා. ඉතින් ඒ වගේ එක්ස්පීරියන්ස් එකක් මට තියෙන්නේ. සහ මට මතකයි ඒ කාලේ සුපර්ස්ටාර් මම හිතන්නේ අපි O level කරන්න කලින් වගේ ආවේ 2008 විතර. ඒ කාලේ අපි මං දන්න ගෑන් ළමන්ගේ පොඩි ඒක නිකන් ඇට්‍රැක්ෂන් එකක්. ශිහාන් මිහිරංගට මැරෙන්න හදන ගෑන් ළමයි හිටියා. ඒ විතර ඇඩික්ෂන් කියන්න බෑ. ඒව නිකන් ආසාවල්. අර මේ අපි ඉස්කෝලේට එනවා ඉස්සරහට මේ ලොතරැයි විකුණනවා වගේ බෝඩ් එකක් ඉස්සරහා ගහගෙන ඒකේ ඉන්නේ ශිහාන්, මලිත් පෙරේරා ඔය වගේ මේ ප්‍රසිද්ධ ඒ කාලේ ප්‍රසිද්ධ වෙච්ච ගායකයන්ගේ පින්තූර දාලා එයා ලොතරැයි බෝඩ් එකේ වගේ අලවලා ගෙනල්ලා ඉස්කෝලේ ඉස්සරහ ළමයින්ට විකුණනවා. ඉතින් මේ පිස් වැටලා ඉන්න කෙල්ලෝ ඒ වගේ ගන්නවා. ඉතින් අපි සමහර දැන් එක ගෑනු ළමයෙක් හිටියේ මාන පිස්සුවක් තිබ්බේ. අපි කිව්වා මේකට පිස්සු කියලා. මේ දැන් එයා ඊට පස්සේ මේ මම දැන් මේ වීඩියෝ කරන්න ගත්තේ ළඟදී Facebook එකෙම දාන්න ගත්තේ. ඒ ගෑනු ළමයා මට මැසේජ් කරලා තිබුණා. අපි දෙන්න ගොඩක් ක්ලෝස් යාළුවෝ නෙමෙයි. මගේ වීඩියෝස් බලනවා එහෙම කියලා. ඒ පිස්සුවක් නෑ ඉතින්. ශිහාන් මිහිරන්ගේ කාලේට එන දේවල් තියෙනවා. දැන් එයාලගේ ලයිෆ් එක ගෙනියනවා. මොකද ඒක ඇඩික්ෂන් එකක් නෙමෙයිනේ. ඒ වගේ ලයිෆ් එකක් තිබුණේ. ඉතින් මට ඇත්තටම සතුටුයි අපිට ඒ වගේ චයිල්ඩ්හුඩ් එකක් තිබ්බ එක ගැන. හරි සරලයි. කියන්නේ අමුතු දේවල් වලට ඇඩික්ට් වෙන්න, අමුතු දේවල් ගැන කියුරියස් වෙන්න ඒ දේවල් තිබුණේ නැහැ. හරි සරල ළමයි කරන දේවල් කරේ. ඉතින් ඔය ටීන් කාලේදී දන්නවනේ ඇට්‍රැක්ෂන් එක තියෙනවා.
සම්බන්ධතා හැදෙනවා නිකන් අර මේ බොළඳ සම්බන්ධතා කොල්ලෝ කෙල්ලෝ. ඒවා ඉතින් හරි නෝමල් දේවල්. එහෙම ළමා කාලයක් මට තිබුණේ. එහෙම ටීන් ලයිෆ් එකක් මට තිබුණේ. සහ මගේ අම්මයි තාත්තයි හරි ස්ට්‍රික්ට්. තාත්තා නම් ගහන්නේ කෝටෙන් ගහන්නේ. හැබැයි එයා කියන වචන වලට හිත රිදෙනවා. කියන්නේ එයා ටිකක් කියද්දි එහෙම ගෞරවයක් තිබුණේ. ඉතින් අම්මයි හැමතිස්සෙම අපිත් එක්ක ඉන්න නිසා අම්මා කෝටෙන් ගහනවා හැමෝටම. මට ඉන්න නංගි මල්ලි මොකක් හරි වුණත් වේවලක් තියනවා ගෙදර. තුන් දෙනාම හොඳට ගුටි කාලා තියෙනවා. එහෙම අර හුරතලයට හැදිච්ච ළමයි නෙමෙයි. ඉතින් එහෙම චයිල්ඩ්හුඩ් එකකින් එන මම ওই වගේ දේවල් ගැන දන්නේ නැහැ. මොකද දැන් ගොඩක් කල්නේ ළමයි අතර තියෙන ඒවා මම හිතුවේ ඔය පොඩි ළමයි ආශ්‍රය කරන්නේ නැහනේ මේ යාළ කරන්නේ මොනවද කියන එක මම දන්නේ නැහැ. ජපානයට ආපහුමත් එහෙමයි මට සර්කල් එකක් තියෙනවා. ඒ කියන්නේ මම ආශ්‍රය කරන්නේ ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. මිනිස්සුන්ව මොනවට වඩා කට්ටිය ඉන්න එකත් හරි කරදරයි. මම පොඩි කාලේ ඉඳලා මෙහෙම පර්සනල් ටිකක් තිබුණේ. ගොඩක් යාළුවෝ එක්ක නිකන් අර මේ ට්‍රිප් යන්න ඉස්කෝලේ ට්‍රිප් එහෙමත් මම යන්න අකමැති. එහෙම පාඩු ඉන්න කැමති කෙනෙක් මම. එහෙමයි. ඉතින් අර හැබැයි පොත්ගුල්ලෙක් නෙමෙයි. ඔය පොඩි සිඟිති ලව් එහෙම තිබිලා තියෙනවා පොඩි කාලේ. මේ අන්න ඉතින් ඒ වයසේ හැටිනේ. හැබැයි ඉතින් අපේ අම්මා හැමතිස්සෙම හැම දෙයකටම ගහනවා කරනවා. එහෙම තමයි. හරි සුන්දරයි ඉතින් ඒ කාලේ. එහෙම ලයිෆ් එකකින් ආවා. මට ඒ කාලේ මම කලින් වීඩියෝ එකකට ෂෙයා කරලා තියෙනවා. මට ලොකු උවමනාවක් තිබුණා මම ඉන්න තත්ත්වයෙන් ගොඩ එන්න. මොකද මට පොඩි කාලේ ගොඩක් ආර්ථික ප්‍රශ්න තිබුණා. මම දැකලා තියෙනවා අම්මයි තාත්තයි ආර්ථික ප්‍රශ්න නිසා රණ්ඩු වෙනවා දැකලා තියෙනවා. මට හිතුණා කියන්නේ මම වැඩිමල් ළමයා හැටියට ගෙදර මම ලොකු වගකීමක් ගන්න ඕනේ කියලා. මොකද මගේ නංගි මට වඩා අවුරුදු 7ක් බාලයි මල්ලි අවුරුදු 11ක් බාලයි. ගොඩක් ලොකු වයස ගැප් එකක් තිබුණ නිසා මට ලොකු අක්කා කෙනෙක් කියන ඒ දේ තිබුණා. සහ පොඩිම කාලේ කියන්නේ මම එක ඔය බුලින් වලට එහෙම ලක් වෙලා තියෙනවා. කියන්නේ ගෙදර පොඩි ගෙදරක් තියෙන්නේ මෙයාට කී එහෙම කතා කියලා තියෙනවා. මම ඒක කලින් වීඩියෝ එකක දාලා තියෙනවා. ඉතින් එහෙම ආපු මට ලොකු ටාගට් එකක් තිබුණා. එහෙම ඇඩික්ෂන් වෙන්න අරවා වෙන්න මේව වෙන්න ඒ වගේ අප්ඩේට් වෙන්න මට කාලයක් තිබුණේ නැහැ. එහෙම බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආවිල්ලා මම කියන මම ෆලෝ කරපු දේවල් මගේ ටාගට් එක ඇචීව් කරන්න. අපි හිතන දේවල් හිතන විදිහටම කරන්න බෑ. ඒවට බාහිර ෆැක්ටර්ස් ඉන්වෝල්ව් වෙනවා. පළවෙනි දේ යාළුවෝ. ආශ්‍රය කරන්න හොඳ යාළුවෝ. දැන් වාට කියනවනම් කියන්නේ එක යාළුවෝ ඇති ඔයගොල්ලන්ට. දැන් ඔය කොල්ලොන්ටත් ඉන්නේ යාළුවෝ සෙට් එකේ ඔක්කොම බොනවා නම් එක කොල්ලෙක් බොන්නේ නැත්නම් ඌව බුලි කරනවා. අපු උඹ බොන්නේ නැද්ද උඹ කොල්ලෙක්ද? එහෙමනේ කියන්නේ. එහෙම කෙල්ලොන්ගෙත් ඇති යාළුවෝ. එක දේවල් වලට කොල්ලෙක් නැත්තම් කොල්ලෙක් එක සෙට් වෙන්න නිකන් කොල්ලෝ සෙට් කරන්න යන නැත්නම් මොනවා හරි දැන් තියෙන දේවල් මම නම් දන්නේ නැහැ. ඉතින් ඔය ඇඩික්ෂන් වලට පැත් වෙලා ඉන්න ගැහන් ළමයින්ට එහෙම යාළුවෝ ඇති මට හිතෙන්නේ. ඒ වගේ දේවල් වලට ඇක්සස් තියෙන්න ඕනනේ. නිකන් හම්බෙන්නේ නැහනේ. නිකන් ඔටෝ එන්නේ නැහනේ. ඒව දැනගන්න විදිහක් තියෙන්න ඕනේ. ඒව දැනගත්තේ කාගෙන්ද? ගොඩක්ම යාළුවෝ තමන්ගේ වයසට ගැලපෙන යාළුවෝ ආශ්‍රය කරන්න ඕනේ පළවෙනි දේ. ගොඩක් වැඩි හිටිය යාළුවෝ ආශ්‍රය කරන එක එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඉතින් මට මේ ලංකාවෙම එහෙම බෙස්ටී කියලා කෙනෙක් හිටියේ නැහැ. දැන් මට තරහ වෙන්නේ නැහැ. මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා දැන් ඉංග්‍රීසි ටීචර් කෙනෙක්. එයා ටිකක් ක්ලෝස්. තව එක්කෙනෙක් ඉන්නවා එයා බිස්නස් කරන්නේ. එයාත් ක්ලෝස්. එමර මේ ඇලිගෙන ගැලීගෙන ඉන්න යාළුවෙක් කෙනෙක්වත් නැහැ. ඊට පස්සේ ජපානයට ආවට පස්සේ මගේ යුනිවර්සිටි එකේ හොඳම යාළුවෙක් සෙට් වුණා. එයා ඇත්තටම මාර හොඳයි. එයා දැන් ජර්නලිස්ට් කෙනෙක් ජපානයේ ගොඩක් ප්‍රසිද්ධ පත්තරයක හරිම සපෝටිව්. මට එයා ගැන හරිම ලොකු ප්‍රයිඩ් එකක් තියෙනවා. එයා කරන දේවල් ගැන. ඉතින් එයාටත් මං ගැන මගේ අචීව්මන්ට්ස් ගැන එයා හරි ජෙනුයින්ලි මං ගැන සතුටු වෙනවා කියන එක මට දැනුන නිසා එයා මගේ හොඳම යාළුවෙක්. ඔව් මම එයාගේ අර කලින් එයාගේ වෙඩින් එකට එහෙම ගිහපු වීඩියෝස් එහෙම දාලා තිබුණා. හැබැයි ඒව දාලා තින්නේ Facebook එකේ. එයා මට ස්පීච් එකක් කරන්න කිව්වා හොඳම යාළුවා හැටියට. ඉතින් එහෙම ක්ලෝස් ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තියෙනවා. ඉතින් හොඳ ඉගෙන ගත්ත බෑග්ග්‍රවුන්ඩ් එකක් කෙනෙක්. ඊට පස්සේ මම ආශ්‍රය කරන මගේ කම්පැනි එකේ මම ගාෆා කම්පැනි එකක වැඩ කරන්නේ ප්‍රෝග්‍රෑම් මැනේජර් කෙනෙක් විදිහට. ඉතින් එතන මේ අපි එකටම සෙට් වෙච්ච එක බැජ් එකේ යාළුවෝ 5ක් විතර ඉන්නවා. මාර ටැලන්ටඩ්. ඉතින් එහෙමයි මම ආශ්‍රය කරන්නේ. මොකද දන්නවද? දැන් මුලින්ම
ලංකාවේ ඉඳලා ජපානයට ආවට පස්සේ මම ලංකාවේ ආය ආශ්‍රය කරා. ඒ කියන්නේ මගේ මේ ජපනීස් ස්කූල් එකේ හිටියේ ලංකාවේ අය හිටියා. ඒක ගෑනු ළමෙක් හිටියා. එයා මුලින්ම මම අපාර්ට්මන්ට් එකක් කොන්ට්‍රැක්ට් එකට සයින් කරලා මම ඒ අපාර්ට්මන්ට් එකේ හිටියේ. එයා මේ ඉස්කෝල ළමෙක් කියන්නේ මගේ යාළුවෙක් නෙමෙයි. හැබැයි එයා ආවා මගේ අපාර්ට්මන්ට් එක අපි ෂෙයා හවුස් එකක් කරගෙන එයා රෙන්ට් එක භාගයක් දෙන්නම් කියලා එහෙම ආවා. එයා ලංකාවේ මැරිඩ් කෙනෙක්. ඇවිල්ලා එයා ඇත්තටම පිස්සු නැටුවේ තනි කරයි. මං ඉතින් අර එයා දාගන්න කැමතුනේ. එතකොට මට සල්ලි නැහැනේ. රෙන්ට් එක භාගයක් ගෙවා ගන්න පුළුවන් නිසා. හැබැයි ඇවිල්ලා එයා කරපු දේවල් නිකම් මං අසුනේ දේවල් එයා කරේ. කියන්නේ මේ බැඳලා ඇවිල්ලා මෙහෙත් එක සම්බන්ධතා තියාගෙන ඉගෙන ගන්නෙ නෑ. ඒව ස්කිප් කරනවා. මං ආස නැති පර්සනැලිටි එකක් කෙනෙක්. ඊට පස්සේ කියන්නේ මම හැමදේම ඉග්නෝර් කරන නිසා මට ආස නැතුව ඇති. ඒකට අපි ගෙදර ජීවත් වුණාට මං ගැන වැරදි අනම්මන කේලම් එහෙම කියලා තිබුණා. ඒවත් මට ආරංචි වුණාට පස්සේ මං කිව්වා ඔයා යන්න. මම රෙන්ට් එක තනියෙන් ගෙවා ගන්නම්. ඔයා ගුණ තැනක් හොයාගන්න කියලා මං එයාව අයින් කරා. පේනවනේ ඒ වගේ තමයි මට බෑඩ් එක්ස්පීරියන්සස් තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ අක්කා කෙනෙක් හිටියා. එයාත් ඒ ස්කූල් එකේම තමයි. එයාත් ෆිට වෙලා හිටියා. හැබැයි සල්ලි වගේක් ණයට අරගෙන මගෙන් ඊට පස්සේ සල්ලි ඉල්ලන්න ගත්තාම එයාට අප්සෙට්. එයා අපෝ දෙන්නම් පැනලා යන්නේ නෑනේ වගේ දේවල් කියන්න ගත්තා. පොරොන්දුවක් රකින්න බෑ නම් ගන්න එපා. ඔන්න ඔය වගේ ට්‍රබල්ස් තමයි මට ආවේ. ඉතින් මම තීරණය කළා මම ඇත්තටම ආශ්‍රය කරන්නේ ජෙනුයින්ලි මට හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙන අය විතරයි කියන එක. මොකද බලොත් එක්ක läග්ගොත් බලු මැක්කෝ එක්ක නැගිටින්න වෙන්නේ. ඒ නිසා වැදගත් යාළුවෝ හරියට තෝරගන්න එක. කියන්නේ ඔය කිසිම උනන්දුවක් නැති ඉගෙන ගන්න හරි මොකක් හරි ටාගට්ස් නැති ඔහේ නිකන් වැටලා ඉන්න ඔහේ අනම්මනම් කරන අනම්මනම් දේවල් try කරන ඒව ට්‍රෙන්ඩ් එක තමයි ඔය හෝම්වර්ක් කරන එක අසයින්මන්ට්ස් කරන එක ඒව වැඩක් නැහැ අපි ඉන්න ඕනේ මෙහෙමයි නිකන් අමුතු ලෝකයක ජීවත් වෙන මිනිස්සුන් ආශ්‍රය කරන්න එපා. ඒ කට්ටිය ඔයගොල්ලෝගේ මොටිවේෂන් එක නැති කරනවා. ඔයාව ඇදලා දානවා වෙන තැනකට. ඒ දේවල් වලට අහු වෙන්න එපා. ඒකට ඉතින් ඔයා කොන්ද කෙලින් තියෙන්න ඕන දේවල් බැහැ නම් බැහැ කියන්න කෙලින්. ඔයාව දේවල් වලට ෆෝස් කරනවා නම් ඔයාව රැක ගන්න ඔයාට පුළුවන් වෙන්න ඕන. නැත්නම් ඔයාට ලොකු බලපෑම් කරනවා නම් ඒ දේවල් වලට වැඩි හිටියෝ ඉන්වෝල්ව් කරගන්න. ඉතින් මට ඇත්තටම එහෙම තිබිලා තියෙන. ඒ නිසා ගොඩක් අය මට කැමති නැතුව ඇති. හැබැයි ඒක මගේ පර්සනැලිටි එක. මට මගේ මානසික නිදහස වැදගත්. මම ආපු ටාගට් එක මම ඇචීව් කරගන්න ඕන. එහෙම. ඉතින් ඒක තමයි ගොඩක්ම වැදගත් දේ. යාළුවෝ හොඳට හිතන්න. දෙවෙනි එක හරි රෝල් මොඩල්ස්ලා සෙට් කරගන්න එක. රෝල් මොඩල් කෙනෙක් කියන්නේ තමන් ඇත්තටම ඉන්ස්පයර් වෙන කෙනෙක්. දැන් ඕගොල්ලෝගේ රෝල් මොඩල්ස්ලා ඔයාලා අර බ්ලොග්ස් බලන අයගේ නම් ඒක ඇත්තට හොඳ දෙයක් නෙමෙයි. සෙලිබ්‍රිටි කෙනෙක් නම් ඒක හොඳ දෙයක් නෙමෙයි. කියන්නේ සෙලිබ්‍රිටි කෙනෙක් ඔයාගේ රෝල් මොඩල් කරගන්න ඔයා සංසන්දනය කරන්නවත් බෑනේ. ඒ කියන්නේ යාගේ ප්‍රසිද්ධිය එයාට ලැබෙන සමාජයේ ඇටෙන්ෂන් එක වෙනස්. ඔයා වෙනස්. එයාට ලැබෙන ප්‍රතිලාභ වෙනස්. ඒ ප්‍රසිද්ධිය නිසා. ඔයා හැම ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. ඔයා නෝමල් මිනිස්සෙක්. හොඳ රෝල් මොඩල් කෙනෙක් සෙට් කරගන්න. ඉතින් මම කියන්නම් මගේ රෝල් මොඩල් ගැන. එයා මගේ ප්‍රොෆෙසර් කෙනෙක්. මගේ යුනිවර්සිටි එකේ. මම එයා ගැන වීඩියෝ එකක් දාලා තියෙනවා Facebook එකේ. මට ඒක YouTube දාන්න බැරි වුණා. එයා මට එයාගේ කරාමු දෙකක් තෑගි කරා. ඒ කියන්නේ එයා පළවෙනි ජොබ් එකට ගිහිල්ලා පළවෙනි පඩියෙන් එයාට කියලා දෙයක් ගත්ත කරාමු දෙක. ඒක එයා අර වර්ල්ඩ් කන්ෆරන්සස් වලට එහෙම දාගෙන ගිහින් තිනවා. එයා මට ඒක දුන්නේ එයාගේ පොඩි කාලේ මම වගේ නිසා. එයා මාව දකින්නවලු මේ විදිහට. ඉතින් එයා හාවර්ඩ් එකේ උගන්වපු ප්‍රොෆෙසර් කෙනෙක්. එයා හාවර්ඩ් ග්‍රැජුවේට් කෙනෙක්. ගොඩක් තීසිස් එහෙම ගොඩක් දේවල් ලියලා තියෙන ප්‍රසිද්ධ මෙක්සිකන් ප්‍රොෆෙසර් කෙනෙක්. එයා ඉමිග්‍රන්ට් කෙනෙක් විදිහට ගිහිල්ලා තියෙන ඇමරිකාවට. දැන් එයා ඇමරිකන් සිටිසන්. ගොඩක් දේවල් ඇචීව් කරගත්ත ප්‍රොෆෙසර් කෙනෙක්. ඉතින් මම මුලින් දකිද්දී මම පින්තූරයක් දාන්නම් තිබ්බොත්. පළවෙනි එන්කවුන්ටර් එක කියන්නේ ළමයි යව බදා ගන්නවා ගිහිල්ලා. එයාට ආදරයට කියන්නේ එයා රියලිස්ටික් විදිහට හැමදේම කියන්න පුළුවන් විදිහ ලස්සන කනෙක්ෂන් එකක් හදාගන්න පුළුවන් ප්‍රොෆෙසර් කෙනෙක්. කියන්නේ මට හැමදේම එයාත් එක්ක ෂෙයා කරන්න පුළුවන් වුණා. කියන්නේ සාමාන්‍ය අපේ අර සෙමිනාර් එකක් කියලා තියෙන යුනිවර්සිටි එකේ ළමයි 5ක් විතර ඉන්නේ සෙමිනාර් එක.
එයාගේ සෙමිනාර් එකට තමයි ගොඩක්ම අය ඇප්ලයි කරේ. හැබැයි තෝරගත්තේ 5ක් විතරයි. මම ඒකෙන් එක්කෙනෙක්. ඉතින් අපි සෙමිනාර් ගෲප් එක ඇතුලේ ගොඩක් දේවල් ෂෙයා කරනවා හැමෝම ළමයිගේ පර්සනල් ප්‍රශ්න එක දේවල්. ඒ විදිහේ එන්ගේජ්මන්ට් එකක් තිබුණා සෙමිනාර් එකක්. ඒකෙන් ගොඩක් ලඟ වුණා. එයාත් මම ගැන දැනගෙන ඇත්කෙනම. මම හැම දෙයක්ම ෂෙයා කරා. මම පොඩි කාලේ මෙන්න මේ වගේ දේවල් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා. මේ වගේ බෑග්ග්‍රවුන්ඩ් එකකින් ආවේ. මට දැන් මෙහෙම ටාගට් එකක් තියෙනවා. සහ මම අර මේ ජොබ් හන්ටින් කරද්දී ගොඩාක් ඒවා ෆේල් වෙලා. මම ඉතින් එයාලත් එක්ක ෂෙයා කරලා තියෙනවා. අන්තිමේට ඉතින් මට ගාෆා කම්පැනි එකක හොඳ පොසිෂන් එකක් හම්බුණා. ජපනීස් අයත් ගොඩක් try කරන්න බලන තැනක. ඉතින් ඒක යා ගොඩක් වෙලාවට ඒ කතාව මගේ කතාව මගේ ජූනියර්ස්ලාට එහෙම ෂෙයා කරනවා කියලා මට ජූනියර්ස්ලාගෙන් අහගන්න ලැබුණා. ඉතින් ඒ තරම් සම්බන්ධතාවයක් තියෙනවා. හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. මට මාරම ඉන්ස්පිරේෂන් එකක් එයා. එයාගේ කතාවත් අපිත් එක්ක කියලා තියෙන නිසා. හරිම ආදරය කරන ප්‍රොෆෙසර් කෙනෙක්. ඉතින් එයා තමයි මගේ රෝල් මොඩල්. ඔයාට ඒ වගේ හොඳ ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන කෙනෙක් රෝල් මොඩල් කෙනෙක් කරගන්න. සෝලෝ ට්‍රැවල් කරන එක රෝල් මොඩල් කරන්න එක රීසන් එකක් නෙමෙයි. මොකද දැන් මට අර මේ මම බ්ලොග් ගැන දාලා තිබුණ වීඩියෝ එකේම අම්මා කෙනෙක් කියලා තිබුණා ඇත්තටම ළමයින්ට ඔය එක එක ට්‍රිප් යන ඒවා අනම්මනම් එයාලා බ්ලොග්ස් වලින් දකින්න දේවල් කරන්න බලන්න එයාලා අම්මලාගේ සල්ලි වලින් කියලා. ඒක හොඳ දෙයක් නෙමෙයි. තමන්ට මුලින්ම ආදායමක් තියෙන්න ඕන. තමන්ගේ සල්ලි වලින් තමන් දේවල් කරන්න පුරුදු වෙන්න. කියන්නේ අම්මලා තාත්තලා ඒ ලෙවල් වෙනකන් ඔයාලගේ දුක බැලුවා නම් ඇති කියලා තමයි මට හිතෙන්නේ. කියන්නේ කණ්ඩ මුණ්ඩ දීලා උගන්නන්න ටික ඉගෙනුවා නම් ඒ ලෙවල් වෙනකන්. ඒ ලෙවල් වුණාට පස්සේ ඉවර වුණාට පස්සේ ඔයා වැඩි හිටියෙක්. ඔයා වගකීමක් ගන්න ඕනේ. ඔයා ස්ටෙප් එකක් තියන්න ඕනේ. ඔයා මොකද කරන්නේ? හයර් ස්ටඩීස් කොහොමද කරන්නේ? ඒ දේවල් ෆිගර් අවුට් කරගන්න. මොකද හැම දෙමාපියෙක්ටම එකම විදිහේ කැපබිලිටි එකක් නැහැ. සමහර අයට සල්ලි තියෙනවා. ඉතින් කට්ටිය ඔයාව කසාද බැඳලා දෙනකන් හැමදේම බලන්න පුළුවන් යාළුවට. හැබැයි සාමාන්‍ය පවුලක නම් මගේ පවුලත් එහෙම මම දැන හිටියා අනිවාර්යෙන් ලොකු දේවල් කරන්න යාළුවට බෑ. මම ස්ටෙප් එකක් උඩින් තියලා මම දෙයක් කරන්න ඕනේ කියන එක. ඒක ඔළුවට ගියේ නැත්තම් ඔයා නිකන් දෙමව්පියන්ට කරදරයක් වෙවි ඉන්න තමයි වෙන්නේ. ඒක එච්චර හොඳ දෙයක් නෙමෙයි. දෙමව්පියන්ගෙන් යැපෙන එක නවත්තන්න ඕනේ. කියන්නේ වැඩිහිටියෙක් වුණාට පස්සේ. ඊට පස්සේ ෆිගර් අවුට් කරගන්න ඕනේ වගේ ලයිෆ් එක කොයි පැත්තටද ගෙනියන්නේ කියලා. කවදාවත් බලන් ඉන්න එපා පාර්ට්නර් කෙනෙක්. ඔයාට අත දීලා ඔයාගේ හැමදේම බලයි කියන එක. ගැහන් පිරිමි ભેදයක් නැතුව හැමෝටම ස්ටේබල් ආදායම් මාර්ගයක් තියෙන්න ඕන. ඊට පස්සේ වැදගත්ම වෙන දේ හොඳ පාර්ට්නර් කෙනෙක් හොයාගන්න එක. මොකද ඔයා කොච්චර එඩියුකේටඩ් වුණත් කොච්චර දේවල් අචීව් කරගත්තත් හොඳ පාර්ට්නර් කෙනෙක් හිටියේ නැත්නම් ඒ දේවල් හැමදේම ඩිස්ට්‍රොයි වෙනවා. ඉතින් මම දැකලා තියෙන සමහර අය ඉන්නවා පිරිමි අය. ගැහන් කෙනා තමන්ට වඩා උඩට යනවට කැමති නැහැ. ඉරිසියාවක් තියෙනවා. කියන්නේ ලව් කරාට ඉරිසියාවක් තියෙනවා. එහෙම අය නැතුව ඔයාගේ ඇචීව්මන්ට්ස් දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න. ඒක මගේ ලොකු හේතුවක් වුණා මම කීචං මගේ පාර්ට්නර් හැටියට තෝරගද්දි. මොකද මට ඒක දැනුණා එයාගේ හරි ලොකු ඇප්‍රීෂিয়েෂන් එකක් තියෙනවා. එයා මම කරන දේවල් හරියට ඒ දේවල් කියන්නේ යා ජෙනුයින්ලි සතුටු වෙනවා කියන එක මට දැනුණා. කියන්නේ මම ප්‍රොමෝෂන් එකක් එහෙම ගත්තාම ඇත්තටම ඒක ලොකු සහනයක්. ඒ නිසා හොඳ පාර්ට්නර් කෙනෙක් හොයාගන්න. ආවට ගියට තීරණ ගන්න එපා. කියනවා සම්බන්ධයක් පටන් අරගෙන ඒකේ නාම කසාද බඳින්න ඕන කියලා දෙයක් නැහැ. මැදදී අද්දවට තේරෙනවා මෙයා හරියන්නේ නැහැ. මෙයා හිතන විදිහ වෙනස්. මෙයා පටු විදිහට හිතන කෙනෙක් කියලා. තමන් වෙනුවෙන් හිතලා තමන්ට තීරණයක් ගන්න. අන්තිමේට මේක වැදගත්ම දේ. ඇත්තටම මොකක් හරි ටාගට් එකක් තියාගත්තාම ඒකේ පොඩ්ඩක් අර මොකක් හරි අරමුණක් තියාගන්න. කියන්නේ තමන් වෙනුවෙන් මේ දේ කරනවා. ඇත්තටම තමන් වෙනුවෙන් කියලා හිතලා කරන්න පුළුවන් නම් හොඳයි. මම ගොඩාක් වෙලාවට හිතුවේ කියන්නේ මගේ මොටිවේෂන් එක වෙලා තිබුණේ මගේ අම්මයි තාත්තයි. මට අතහරින්න වෙලා හිතිච්ච කාලෙ තිබ්බා. විශේෂයෙන් මම ස්ටුඩන්ට් කෙනෙක් වෙලා ස්ටඩීස් කරද්දී එක ෆේලියර්ස් තිබුණා. එක දේවල් ඇචීව් කරගන්න බැරි වෙලා කියන්නේ මට ජීවිතේ එපා වෙලා තිබුණ කාලයක් තිබුණා. මානසික ආතතිය වැඩි වෙලා. එහෙම දේසි නෑ නිකන් රටකට ඇවිල්ලා හම්බ කරන ගමන් ඉගෙන ගන්න. ඒව ලේසි පාත් එකක් නෙමෙයි. මම මේ දේ කලින් ෂෙයා කරලා තියෙනවා. ඉතින් මට මේ හැම වැටෙන වෙලාවකම මට මතක් වුණේ මගේ අම්මයි තාත්තයි. දැන් මම කලින් කියලා තියෙනවානේ අම්මයි තාත්තයි එයාලා සමහර තීරණ වැරදි. මම එයා එකඟ වෙන්නේ නැහැ. මම හැබැයි දැන් කියනවා එයාලට. ඔයාලා මේ කරපු දේ ඒ කාලේ එහෙම කරපු දේවල් වැරදි කියලා. ඉතින් ඒ කට්ටිය අර අපේ මල්ලි ගිහින් දැන් මල්ලි මට අවුරුදු 11ක් බාලයිනේ.
ඒතර එයාගේ මොනවා හරි ප්‍රශ්න ආපුවාම එයාලා හැන්ඩල් කරන විදිහ මම තමා එයාලට කියන්නේ. අපේ අම්මා හැම ගොඩක් වෙලාවට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒකම දේ කියවනවා. එහෙම කරන්න එපා කියලා. ඒ වුණාට එහෙම දේවල් තිබුණාට පොඩි දේවල් තිබුණාට ඒ කට්ටිය ඇත්තටම අධ්‍යාපනයට මාළම ලොකු සපෝට් එකක් දුන්නේ විශේෂයෙන් මගේ අම්මා. ඒ කියන්නේ මගේ තාත්තා තමයි හැමදේම හම්බ කරේ. අම්මා ගෘහණියක්. තාත්තා හම්බ කරන් යන එක අම්මගේ අතට දෙනවා. අම්මා තමයි හැමදේම මනි මැනේජ්මන්ට් කරේ. දින පොත්වල ලියලිය ඒක ලොකු ලේසි දෙයක් නෙමෙයි. ඒක පඩියක් බැලන්ස් කරගන්න එක හැමදේටම වියදම් කරන්න ක්ලාස් ෆීස් ගෙවන්න හැමදේම ඒ ලොකු ප්‍රෙෂර් එකකින් කරේ. යාට හයි බ්ලඩ් ප්‍රෙෂර් ඉඳන් තියෙනවා. ඉතින් මම හිතන්නේ එයා ගොඩක් මේ දේවල් ගැන කල්පනා කරනවා. එයා තමයි අපිව පුෂ් කරේ ඉගෙන ගන්න. ඒ කියන්නේ තාත්තා අනිවාර්යයෙන්ම බැලුවේ කන්න බොන්න හැමදේම. කියන්නේ අපි එක වේලක්වත් බඩගින්න ඉඳලා නැහැ. තියලා නැහැ. මොන තරම් සල්ලි වල ප්‍රශ්න තිබුණත් හැබැයි අම්මා තමයි අපිව ගයිඩ් කරේ. ඉතින් ඒ කියන්නේ මට පුදුම විදිහේ රෙස්පෙක්ට් එකක් තියෙනවා ඒ දෙන්නට. හැම වෙලේම වැටෙන්න යන වෙලාවෙ මම එයාලව තමයි කල්පනා කරේ. මම වැටලා මම අතෑරි එක්කම සියදිවි නසාගත්තොත් ඒ කට්ටියට මොකද වෙන්නේ? කට්ටියට සමාජයේ මොන වගේ දේවල් කියයිද කියන එක මට දැනටත් එහෙම කියන්නේ මට පුදුම මම දන්නේ කියන්නේ එහෙම ලොකු ගෞරවයක් තියෙනවා මට ඒ දෙන්න වෙනුවෙන්. ඉතින් ඒ වගේ දෙයක් තියාගන්න කියන්නේ ඇත්තටම ඔයාට දැන් අම්මලා තාත්තලා තරවටු කරාට පොඩ්ඩක් ප්‍රෙෂර් එකක් ආවට එයාලා තමයි ඔයගොල්ලන්ට ඉන්නේ. එයාලා තමයි ඔයාලට හදවතින් ආදරය කරන්නේ කන්ඩිෂන්ස් නැතුව. ඉතින් ඔයාලා දැන් ටීන් කාලේ අවුරුදු කියන්නේ ඔය අවුරුදු 14 15 තමයි ওই දේවල් වෙන්නේ. හිතන ඇති අනේ අප්පා අම්මයි තාත්තයි හරි කරදරයි. කියන්නේ ඔයගොල්ලෝ හැම දෙයකටම ඔළුව දානවා. හරි කරදරයි කියලා ඔයාට හිතන ඇති. හැබැයි ඔයා පොඩ්ඩක් වැඩි හිටියෙක් වුණාම ඔයා තේරුම් ගනි. ඒ කට්ටිය ඇත්තටම ඔයාලගේ හොඳට තමයි දේවල් කරේ කියලා. ඉතින් ගොඩක් වෙලාවට එයාලා ගැන හිතන්න. වැරදි තීරණ ගන්න යන හැම වෙලේකම හිතන්න අම්මයි තාත්තයි ගැන. මම හැම වෙලේම කරේ දේ. කියන්නේ ඔව් ඉදිනට ගෞරව කරන්න. එහෙම ඒක තමයි මට අන්තිමට කියන්න තියෙන්නේ. ඉතින් මම දන්නේ ඕගොල්ලන්ට මම මේ ෂෙයා කරපු දේවල් වැදගත් වුණාද නැද්ද කියන්න. හැබැයි හොඳට ඔළුවේ තියාගන්න. ඔයා වටිනවා. ඔයාගේ ජීවිතේ නිකරුණේ නාස්ති කරන්න එපා. එක එක අයගේ ඉන්ෆ්ලුවන්ස් එකට අනම්මනම් වලට මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන්නේ ඒක ලොකු දෙයක්. සහ අපි දිගටම ජීවත් වෙන්නේ අවුරුදු 100 ගණන්. අපි ජීවත් වෙන්නේ ඉතාමත්ම පොඩි කාලයයි. ඒ කාලය ෆෘට්ෆුල් විදිහට Tamanට ඇත්තටම ප්‍රවුඩ් වෙන්න පුළුවන් විදිහට ජීවිතේ ගොඩනගා ගන්න try කරන්න. මේ ටික තමයි ඉතින් මට දෙන්න පුළුවන් ඇඩ්වයිසස්. ආයෙත් පොඩ්කාස්ට් එකකින් හම්බෙමු.